බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි යහපත් දේවල් හැමදේම අපි ඉගෙන ගන්නේ ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ දුකක් යයි. ඒ සියලු දෙනාගේම අදහස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත දපනං ඒතං බුද්ධාන සාසනං සසර එකට පින් කළ අය දෙව්ලොව ගියත් එකටම උපදිනවා. මනුල වෙනකොටත් එකට එකතු වෙන්නම හමු වෙනවා කියලා. ඒක ඝන දේවපුත්‍ර නමින් එකට පින් කළ අය හඳුන්වලා තියෙනවා. මනුලව ඉපදුනත් කොහේ හිටියත් හොයාගෙන ඉල්ල මුණ ගිහිලා මේ ජීවිතවලත් බොහෝම පින් කරනවා. එනම් පුණ්‍යවන්තයොත් අපිව හොයාගෙන එනවා. පින්නතුනි අමතක කරන්න එපා වෛරක්කාරයොත් අපි හොයාගෙන එනවා. ඊටාම හොඳින් ඊටාම ශ්‍රද්ධාවෙන් පින්කම් කරපු සමහර අය විවාහ වුණාට පස්සේ කුසල් කරන එකෙන් අයින් වෙනවා. ස්වාමියා පින් කරන්න හරි කැමති. නමුත් බිරිඳ තමයි ලොකුම බාධාව. නිතර පින්කම් නිසා ගෙදර ඇතිවෙන ගැටුම නිසා පෞල් ජීවිතේ කඩා වැටෙන නිසා සමහර වෙලාවට පින් කරන එක නතර වෙන්න වෙනවා. බිරිඳ පින් කරන්න හරි කැමති ස්වාමියාට ශ්‍රද්ධාව නැහැ. කුසල් කරගන්න බැරුව වෙනවා. ඒත් ප්‍රඥාවන්තයෝ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. Ayo,